ඉතින් ඔන්න දශීස් ඩයරි මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේක තමයි මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් අද මම මේ ඇවිල්ලා ඉන්නේ මගේ යාළුවත් එක්ක කැලණිය රජමහා විහාරයට. අපේ කැම්පස් එකේ ඉඳන් වැඩි දුරක් නැති හින්දා මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක කැලණිය පන්සලෙන් පටන් ගන්න ඕනේ කියලා මට හිතුණා. ඉතින් කැලණිය රජමහා විහාරය කියන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථාන වලින් වඩාත් කැපී පෙනෙන මෙන්ම ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක් ගන්න බෞද්ධ ස්ථානයක්. ඉතින් මේක ගොඩක් වැදගත් වෙන්නේ ඇයි කියලා කියනවා නම් ඒ තමයි බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වරට ශ්‍රී ලංකාවට වැඩම කරපු වෙලාවේ මෙම කැලණිය විහාරස්ථානයට වැඩම කළා කියලා විශ්වාස කරන හින්දා. ඒ වගේම මෙම පන්සලේ තියෙන සිතුවම් මූර්ති ප්‍රතිමා ඇත්තටම සිත් අදගන්නා සුළු විශ්මයජනක නිර්මාණ. ඒ වගේම කැලණි විහාරස්ථානය ජනවාරි මාසයේ පැවැත්වෙන මහා සංස්කෘතික හා ආගමික උත්සවයක් වන වාර්ෂික දුරුතු පෙරහැර සඳහා ප්‍රසිද්ධ විහාරස්ථානයක් වෙනවා. වසර පුරාවටම බොහෝ පැතිමතුන් මෙම විහාරස්ථානයට පැමිණ වන්දනාමාන කිරීමට හා ආශිර්වාද ලබා ගැනීම සඳහා පැමිණෙනවා. ඉතින් කැලණිය විහාරස්ථානය ගැන වැඩිදුර විස්තර දැනගන්න මේ විහාරස්ථානයේ තියෙන ඓතිහාසික වැදගත්කම, සංස්කෘතික වැදගත්කම, ඒ වගේම මේ විහාරස්ථානයේ තියෙන ගෘහ නිර්මාණ ශිල්පය ගැන වැඩිදුරටත් කතා කරන්න මම ඉස්සරහට කැලණිය පන්සල ගැන ෆුල් රිවිව් වීඩියෝ එකක් ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් එතකන් මම අද මේ වීඩියෝ එකෙන් නවතිනවා. ඉස්සරහට මේ වගේ ලස්සන වීඩියෝස් ගොඩක් මම මගේ දශීස් ඩයරි YouTube channel එකෙන් ඔයාලා හැමෝටම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකන් මගේ YouTube channel එක like කරන්න, subscribe කරන්න, share කරන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. ඉතින් අදට මගේ වීඩියෝ එක මම නවත්තනවා. හිතනවා මගේ first වීඩියෝ එකට ඔයාලා හැමෝම කැමති වෙයි කියලා. Bye bye.